වහලා දාලා නේද? ඇරලා බලමුකෝ මේ අනුරාධපුර එප්පාවල ඇඳගල ප්‍රදේශයේ. කැමරාවට හසු කරගත්තේ හේෂාරසේනාල් සෝමරත්න. බිම්මල් හෙවත් හතු සෝබාදහම මිනිසයාට ලබා දීලා තියෙන ඉතා රසවත් ගුණවත් ආහාරයක්. අවශ්‍ය පරිදි බිම්මල් වගා කරගන්න පුළුවන් මේ දිනි චතුරංග සහ අහිංසා සඳබල් යුවලගේ බිම්මල් වගාව. බොහෝ දෙනෙක් බිම්මල් වගා කරලා වෙළඳපොළට එවනවා. ඒකත් හොඳ ආදායම් මාර්ගයක් තමයි. නමුත් මේ දෙපළ එතනින් නැවතිලා නැහැ. බිම්මල් වලින් සොසේජස් ඇතුළු කෑම වර්ග හදනවා. කොරෝනා ප්‍රශ්නයක් ආව නිසා සියලුම කඩ සබ්බු ඇහුව නිසා අපිට ඇත්තටම මේ මල් විකුණ ගන්න බැරුව ගියා. ඊට පස්සේ මහත්තයයි මායි කල්පනා කරා මේ මල් අපිට කඩේටත් දාන්න බැරි නම් විකුණන්නත් බැරි නම් වේලුවත් මාස 3කට වඩා තියාගන්නත් බැරි නම් අපිට මේ මල් වලින් මොනවා හරි කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මගේ මහත්තයයි මායි දෙන්න කතා කරලා අපි දෙන්න අදහස් කරා මේ මල් වලින් අපිට ආහාර නිෂ්පාදනයක් කරන්න පුළුවන්ද කියලා. කියන්නේ බිම්මල් කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. අපි ඒක වසවිස නැතුව හදමු කියලා අපි දෙන්න කල්පනා කරලා වර්ණක වලට අපි යොදාගත්ත බීට්‍රූට් වගේ අල වර්ග එහෙම අරගෙන අපි සොසේජස් එකක් නිෂ්පාදනය කරා. ඊට පස්සේ සොසේජස් එක ඇත්තටම සාර්ථක වුණා. මේක බ්ලෙන්ඩර් කරලා මෙතනින් රතු පාට එකතු කරගන්නවා. එතකොට අර බිම්මලේ සුදු පාටත් එක්ක බ්‍රවුන් පාටක් එනවා. කොත්තමල්ලි, දුරු, කරාබු නැටි, කුරුඳු අපි සුදු ලුණු පාවිච්චි කරනවා. එතකොට කෝන් ෆ්ලවර් ගන්නවා. මේවා එකට එකක් ඇලෙන්න ඕනේ නැත්තම් ලෙහෙනවනේ. අපිට දාන්න පුළුවන් ඔලිව් ඔයිල් හෝ ভেජිටබල් ඔයිල්. හරි අපේ පොල් තෙල් වුණත් ප්‍රශ්නයක් නැහැ. බිම්මල් ග්‍රෑම් 500කට මේ ප්‍රමාණය සෑහෙනවා. අපි අරගෙන හොඳට සෝදලා ලුණු වතුර දාලා සෝදන්න ඕනේ. සෝදලා මිරිකලා බ්ලෙන්ඩර් කරන්න ඕනේ. හොඳටම පොඩි වෙන්න ඕනේ. කැලේ හිටින්න බෑ. ඒ පොඩි කරගත්ත බිම්මල් මේ මං ඉස්සර වෙලා පෙන්නපු අමුජාවිය එක්ක එකතු කරාම මේ වගේ මිශ්‍රණයක් එන්න ඕනේ. මේ මිශ්‍රණය දාගන්න ඕන සොසේජස් එකේ ප්‍රමාණය. සාමාන්‍යයෙන් ග්‍රෑම් 20ත් 30ත් අතර ප්‍රමාණයක් දාගන්න ඕනේ. දාලා මේකෙන් මෙහෙම රෝල් කරලා තද කරලා මෙතන මේ හිදස් තියෙන්න බෑ. මොනවාම තැඹුණාම අපිට මේ සිදුරු පේනවා. ඒක කරලා මෙහෙම අඹරන්න චුට්ටක්. ඊට පස්සේ මේක හුමාලෙන් තම්බන්න ඕනි. මෙහෙමම මේක දැන් මේ විදිහටම මෙහෙමම තියලා මේක හුමාලෙන් තම්බන්න නම් දැන් අපි හුමාලෙන් තම්බ ගත්තම මෙන්න මේ වගේ සොසේජස් එකක් එනවා. මේක අපිට අල්ලලා මෙහෙම ගන්න පුළුවන්. බදින්න පුළුවන්. එතකොට කැඩෙන්නේ මොකුත් නැහැ. තම්බපු ගමන් දාන්න ඕන ෆ්‍රිජ් එකේ. ඊට පස්සේ අපි ගැඹුරු තලෙත් පුළුවන් ග්‍රිල් කරන්නත් පුළුවන් අපිට. දැන් අපි මේවා එකින් එක හදගන්නවා. බිම්මල් සොසේජස් හදන හැටි දැනගන්න ඇතිනේ. හැබැයි තවත් කෑම වර්ග තියෙනවා. බිම්මල් බර්ගර් එහෙම නේද? කාලයක් මේ දෙපළ ග්‍රීසියේ සේවය කළාලු. ඒ කාලේ ලබාගත දැනුමත් ප්‍රයෝජනවත් උනායි කියනවානේ. මේ මිශ්‍රණයමයි ඉස්සර වෙලා සොසේජස් එකේ මිශ්‍රණයමයි ඊට අමතරව අපි දානවා මිරිස් කුඩු. බර්ගර් එකත් සොසේජස් එක වගේමයි අපි ලන්ච් ෂීට් එකක ආධාරයෙන් රවුම් කරගෙන මේ වගේ හැඩයට හදා ගන්නවා. නැත්තම් අපි රවුමක් හෝ පියනක් අරගෙන මේක කපා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බිස්කට් කුඩු තවරලා ගැඹුරු තෙලේ බෙද ගන්නවා. සොසේජස් බර්ගර් විතරක් නෙවෙයි තවත් කෑම වර්ග හදන්න පුළුවන්. මල් වලින් බයිට්. මෙන්න බිම්මල අරගෙන මේව ඉරා ගන්නවා. මේව. ලුණු වතුර දාලා මිරිකුවාම අපිට තෙලේ බදින්න පුළුවන්. දැන් මේක තෙලේ බදින්න ඕනේ රන්වන් පෙරට වෙන්න. මේකටත් මම කිසිම රසකාරකයක් එකතු කරන්නේ නැහැ. දානි ගෙවල් වලට මකුළු ගෙවල් වලට අපි මහ පරිමාණයෙන් කරනවා මේක. විශේෂත්වය ඇසුරුම් කරලා වෙළඳපොළට එවන්න පුළුවන් විදිහට නිෂ්පාදනය කිරීම. මේක බිම් මල පිටින්ම ගන්න අපි. ඉරන්නේ කඩන්නේ මුකුත් නැහැ. මල පිටින්ම මෙහෙම අරගෙන මේක ලුණු වතුර මෙහෙමම දානවා. දාලා අත් දෙකෙන් මෙහෙම මිරිකනවා. මේකට අපි කියන්නේ fry batter mushroom.
බලන් ඉන්න අයට බිම්මල් සොසේජස් එකක් කපලා බලන්නත් හිතෙනවා ඇති. මුලින් අපි කපලා බලමුකෝ. හරිම බෙලකයි මේක තාම උණුනේ. මේ අපේ බර්ගර් එක මේක බලන්න. මේකට අපිට අර රවුන්ඩ් බන් එකේ තියලා තමයි සාමාන්‍ය සලාද කොළ තියලා කන්නේ. නෑ බෑ කීකේ ඉන්නේ නැතුව මෙහෙම අලුත් දේවල් කරලා බලන්න උත්සාහ කරන එක කොයිතරම් වටිනවද බලන්න. කවුරු කොයි දේ හැදුවත් Tamanne දරුවන්ට කන්න පුළුවන් විදිහට මුලින් හදන්න ඕනේ. ඊට පස්සේ රටේ දරුවන්ට දෙන්න බයකුත් නෑනේ. බිම්මල් ප්‍රමාණය මදි. ඉතින් අපිට මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බිම්මල් සපයන්න පුළුවන් ගොවියෝ ඉන්නවා නම් ඇත්තටම අපි සතුටින් ඒගොල්ලන්ට ආරාධනා කරනවා. හැමදේම අපි කාබනිකව තමා කරන්නේ කිසිම කෘත්‍රිම රසකාරක වර්ණකාරක කිසිම දෙයක් අඩංගු නොවන ස්වභාවිකව පිපෙන මලකින් අපි අරගෙන ඒකෙන් තමා නිෂ්පාදනයක් මේ කරන්නේ. සියලුම දේවල් ස්වභාවිකයි. මේ විදිහේ වතුර බිම්මල් වලට වතුර එපාය ටිකක් ඉන්ටකෝ